හලෝ වීවර්ස් මගේ චැනල් එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඇමරිකාවේ භයානක පුරාවෘත්තයක් ගැන. ඔයාලට හිතා ගන්න පුළුවන් දේ කවුද කියලා? එහෙනම් අපි දැන් බලමු ඒ කවුද කියලා. ඇමරිකාවේ නිව් ජර්සි කියන්නේ දහස් ගණන් මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒත් මේ ප්‍රදේශයේ මිනිස්සු රැට යන්න බය වෙන එක තැනක් තිබ්බා. ඒ තැන පයින් බෙරන්ස් කියලා හැඳින්වුවා. සමා වෙන්න ඕනේ මම මේ නම් වැරදියට කිව්වනම්. මේ වනාන්තරයට මිනිස්සු බය වෙන්නේ ඇයි? ඔව් ඒකට ලොකු හේතුවක් තිබුණා. දිවා කාලයේදී මේක සාමාන්‍ය වනාන්තරයක් වුණා. සත්තු කෑ ගැහුවා, ගස් කොළන්, මංමාවත් මේ හැමදේම තිබුණා. ඒත් හීරු බැසගෙන යද්දි තමා ලොකුම භයානකම දේ වුණේ. මේ කැලේ සම්පූර්ණයෙන්ම නිහඬුණා. ඒ නිහඬතාවය සාමාන්‍ය එකක් නෙවෙයි. අඩුම ගානේ සතෙක්ගේවත් සත්‍යයක් ඇසුන්නේ. ඒ තරම්ම ගැඹුරු නිශ්ශබ්දතාවයක්. එදා ඉඳන් මේ මිනිස්සු මේ වනාන්තරයට නමක් කිව්වා. ඒ තමයි ජර්සි ඩෙවිල්. මේ කතාව පටන් ගන්නේ 1700 අවසාන කාලයේදී නිව් ජර්සි ප්‍රදේශයේදී. නිව් ජර්සි ප්‍රදේශයේ ලීඩ්ස් කියන පවුලක් ගැන පරණ කතාවක් තියෙනවා. මේ පවුලේ මිස් ලී කියලා ගෑනු කෙනෙක් ඉඳලා තියෙනවා. මේ ගෑනු කෙනාට ළමයි 10 දෙනෙක් හිටියා කියලා තමයි සමහර කතාවල් කියවෙන්නේ. ඒත් මේ ගෑනු කෙනා නැවතත් ජැප්ගෙන තියෙනවා. ඒත් මේ ගෑනු කෙනා මේ දරුවට කිසිම කැමැත්තක් දක්වලා නැහැ. ඒක නිසා මේ ගෑනු කෙනා කියලා තියෙනවා මේ දරුවා මට ඕනේ නැහැ. මොකද මේ දරුවා යක්ෂයෙක් වෙන්න පුළුවන් කියලා. ඒ වචන කියන හැම මොහොතකින් පස්සේ තමයි මේ කතාව වෙනස් වෙන්නේ. ඒ මොකද කියනවා නම් මේ දරුවා ඉපදෙනවා. ඒත් සාමාන්‍ය අතපය කකුල් තියෙන දරුවෙක් නෙමෙයි. හරිම සාමාන්‍ය භයානක දරුවෙක්. ඔහුගේ ශරීරයේ විකෘති. පක්ෂියෙක්ගේ වගේ පිහාටු තිබුණා. අශ්වයෙක්ගේ වගේ පාද තිබුණා. දිග වලිග තිබුණා. සතෙක්ගේ වගේ මූණ. ඒ කාමරයේ මේක දැකපු ගම්වාසීන් වින්නබු මාතාව මේ සේරමල්ලා කෑ ගහමින් දිව්වා. ඒ ෂණිකවම ඒ කුසින් උපන් දරුවත් ජානෙල් දොරවල් කඩා බිඳගෙන ඔහු ඈත වනාන්තරය තුරට පියාඹා ගිහින් තියෙනවා. ඒ දවසින් පස්සේ මිනිස්සු කියනවා මේ වනාන්තරය තුරේ රැට අමුතු සද්ද ඇහෙනවා කියලා. කෑ ගහනවා, තවත් වෙලාවකට විලාප තියෙනවා. ඒ වගේ අමුතු ශබ්ද ඇහෙනවායි කියලා. සමහර ගොවියෝ කියනවා ඔවුන්ගේ සතුන් හදිසියෙම අතුරුදහන් වෙනවා කියලා. ඔවුන්ගේ බල්ලන් අහස දිහා බලාගෙන හෝ කියනවා කියලා. ඔවුන්ගේ අශ්වයන් සමහරක් වෙලාවට ගාලා කඩාගෙන යන දඟලන ස්වභාවයත් ඒ ගොවීන් දැකලා තියෙනවා. 1909 වර්ෂයේදී නිව් ජර්සි ඉතිහාසයේ විශේෂ වසරක් වෙනවා. ඒ තමයි ඒ කාලේ පුරාවට මිනිස්සු අතර ලොකු කතාබහක් ඇති වෙනවා. නිවුස් පේපර්ස් වල හෙඩ්ලයින් වල monster is in New Jersey sky කියන පදය හැමතිස්සෙම වගේ දකිනවා. මිනිස්සු කියනවා රාත්‍රී අහසේ පියාඹන සතෙක් දැක්ක කියලා. ඒ සතා අඳුරු විශාල සහ අමුතු ශබ්ද පිට කරන සතෙක් කියලා තමයි මිනිස්සු රිපෝට් කරලා තියෙන්නේ. මේ ගැන පොලිසිය ඉන්වෙස්ටිගේෂන් පවා කරලා තියෙනවා. ඒත් කිසිම විදිහකින් ප්‍රූෆ් හම්බෙලා තිබුණේ නැහැ. කිසිම විදිහකින් ෆිසිකල් විදිහට මේගොල්ලන්ට ප්‍රූෆ් හම්බෙන්නේ නැහැ. අස්තියා, රුධිරයක්, ෆොටෝග්‍රැෆි එකක් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඔය කාලය අතරතුර ෆාම කෙනෙක් ගැනත් කතා වෙනවා. මේ ෆාමගේ නම් විදිහට හැඳින්වෙන්නේ ජෝර්ජ් මිලර්. ඔහු ජීවත් වෙලා තියෙන්නේ මේ පයින් බෙරන්ස් කියන කැලෑවස ළමයි. එක රැක ඔහුගේ ගොවිපලේ සතුන් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. බල්ලෝ නිතරම බුරනවා, හූ කියනවා, අශ්වය බය වෙලා අස්ව ගාලා කඩාගෙන යන්න හදනවා. මේක නිසා ඔහු ටෝච් එකක් අරගෙන එළියට බහිනවා. ඔහු කැලෑවට ගිහින් ගොඩාක් හොයනවා. ගස් අතරින් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් එකපාරටම ඔහුට ඇහෙනවා අමුතු කටහඬක්. අඳුරු ෂැඩෝ එකක් එයා දකිනවා. ඒ කැස් දෙක රතු පාටයි. ඒ මොහොතේ ඒ සතා උඩට පියාඹලා යනවා. බය වුණු මේ ගොවියා මේ සේරම අතහැරලා දාලා දුවනවා. ඔහු උදේ තමයි දකින්නේ ඔහුගේ අශ්වයා නැහැ කියලා. රිසර්ච් කරන අය, ඉන්වෙස්ටිගේෂන්ස්ලා, නිවුස් ආටිස්ට්ලා මේ හැමෝම වගේ මේ සතා ගැන හොයන්න ගන්නවා. ඒත් මේ සතා ගැන කිසිම විදියකින් ෆිසිකල් සාක්ෂි හම්බෙන්නේ නැහැ.
ඒක නිසා මේ ඉන්වෙස්ටිගේෂන්ස්ලා කියන්න පටන් ගන්නවා බකමූණෙක් හරි වෙන මොකෙක් හරි සතෙක්ට හරි මිනිස්සු රැවටෙන්නේ නැති කියලා. ඒත් මිනිස්සු මේක පිළිගන්නේ නැහැ. මිනිස්සු කියන්නේ ඒගොල්ලෝ දැකපු දේවල් සාමාන්‍ය වෙන්න බෑ කියලා. ඉතින් මේක වෛරස් එකක් වගේ හැම තැනම පැතිරෙනවා. TikTok, YouTube, Reddit වල මිනිස්සු මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. මේකේ ඇත්ත බොරුව කොහොම වුණත් මේක මිනිස්සුන්ගේ හිතෙන් අමතක වෙන්නේ නැහැ. 2018 දී එක්තරා කතාවක් යනවා. ඒ තමයි හිච්හයික් කරන කෙනෙක් මේ කැලෑවට ගිහින් තියෙනවා. ඔහු GoPro කැමරා එකක් තමයි දාගෙන ගිහින් තියෙන්නේ. මොකද රැයට සත්තු එනවා. ඒ සත්තුන්ව බලා ගන්න ඔහුට මේ කැමරා එකෙන් ලේස් නිසා. ඒ පුදුමෙට කාරණාව කියන්නේ ඔහු අතුරුදහන් වෙලා තිබෙනවා. පහවදා ඔහුගේ කැමරාව විතරයි ඔහු හොයන්න අපට ලැබිලා තිබ්බේ. ඔහු කැමරාවට එක දෙයක් කියලා තියෙනවා. යම්කිසි දෙයක් ඔහු හෙලවෙනවා දැක්කා කියලා. ඊළඟ මොහොතේ ගහකට උඩින් පොඩි හැවණල්ලක් පේනවා. ඇස් දෙක රතු පාටින් දිලිසෙනවා. ඒත් එක්කම ඔහුගේ කැමරාව ග්ලිච් වෙනවා. වීඩියෝ එක ඉවර වෙනවා. කවදාවත් ඔහු හම්බුනේ නැහැ කියලා තමයි මිනිස්සු කියන්නේ. මිනිස්සු හිතන්නේ මේ පිරිමි ළමයාව ජර්සි ඩෙවල් අතුරුදහන් කරා කියලා. නැත්තම් ඔහුව ආහාරයට ගත්තා කියලා. මේ මොන දේ වුණත් මේක ඇත්තක්ද බොරුවක්ද තාම කවුරුත් මේක ප්‍රූව් කරලා නැහැ. ඒ අපි වනාන්තරයේදී තනි වෙන්නේ නැහැ. අපේ පිටිපස්සෙන් ඔහු ඉන්නවා. ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? කතාව හොඳ නම් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, ෂෙයා කරලා, ෆලෝ කරලා තියාගන්න. තවත් දවසක මේ වගේ කතාවකින් හම්බෙමු.